මම රෙඩි සංගීත කණ්ඩායමේ ගායන ravsfm.com internet radio ට මගේ උණුසුම් සුබ පැතුම්. Rav FM and we're with the big man himself. We're just about to do the radio interview and we wish Rav FM all the best and all the success it can achieve here in Melbourne and across the airwaves. ආරම්භවන මේ අලුත්ම මාධ්‍යයක් වන ravsfm.com ආයතනයේට ඔවුන්ගේ කර්තව්‍යයන් සාර්ථක අයුරින් කරගෙන යාමට මම ඔවුන්ට සුබ පතනවා මේ අවස්ථාවේ. ඕස්ට්‍රේලියාවේ සිට මුදා හරින රෙව්ස් FM විකාශයට මගේ උණුසුම් සුබ පැතුම්. රෙව්ස් FM ඉන්ටර්නෙට් රේඩියෝ වලට මගේ උණුසුම් සුබ පැතුම්. රෙව්ස් FM ඉන්ටර්නෙට් රේඩියෝ වලට මහනුවර අමිත් ජේම්ස් බෞද්ධික සමාගම වෙනුවෙන් මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමනවා. මෙම සේවාව තව තවත් දිනුවටපත් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. I am Tusit Samarira. I am the General Manager Hills Regency Hotel Candid Sri Lanka. Really thank Ravindra and also the ravsfm.com for the all the best for them, and also it's a great idea, and I really I'm personally as a General Manager of Hills Regency, I am very much happy to a person who is doing a thing like this where we can pass our information around. So I wish ravsfm.com all the very best in this new venture, and I hope that you will be extremely successful, not only in Australia, all across the world. So congratulations on starting this concept, and I hope this young concept will grow and become world famous in the years to come. Congratulations. ravsfm.com ඉන්ටර්නෙට් රේඩියෝ වෙත මගේ ආදරණීය සුබ පැතුම් ගෙනෙන්නට කැමැතියි. මෙවැනි විද්‍යුත් මාධ්‍ය සේවාවන්ට අපගේ ප්‍රශංසාව හිමිවන්නේ ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රතිරූපය, යහපත් ප්‍රතිරූපය ජාත්‍යන්තර රටවල් වලට ගෙන යාමට මෙවැනි මාධ්‍ය සේවාවන්ගෙන් ඉමහත් පිටුවහලක් ලැබිය හැකි නිසා FM ඉන්ටර්නෙට් රේඩියෝ එකට මගේ උපරිම සුබ පැතුම්. FM ඉන්ටර්නෙට් රේඩියෝ එකට මගේ සුබ පැතුම් පිරිනමන්න කැමතියි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඔක්කොම ශ්‍රී ලංකාවේ උරුමේ ලෝක පුරාණ තාක්ෂණ ඔස්සේ බෙදා හැරීමට ගන්න මේ ප්‍රයත්නය මම දැන් රට වෙනුවෙන් වැදගත් පියවරක්. ඕස්ට්‍රේලියාවේ කාර්ය කිරීම සම්බන්ධව මේ රටේ දේශ පුරවැසියෙක් විදිහට අපි උණුසුම් සුබ පැතුම් පිරිනමන්න කැමතියි. ඕස්ට්‍රේලියාවේ සිට ලෝකේ පුරා විකාශනය කෙරෙන රෙව්ස් FM අන්තර්ජාල ගුවන්විදුලි නාලිකාව ලෝකේ පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් එකමුතු කරන්න එකම සහෝදරාත්මක හැඟීමකට බැඳීමක් ගොඩනගන්න හැකි වෙන ගුවන්විදුලි නාලිකාවක් බවට පත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ලෝක පුරා විසිරී සිටින මේ මාතෘභූමියට ආදරය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් අපි ඉල්ලා හිටින්නේ අපේ රට ඉතිහාසය ඉතාම තියුණු සංවිධානයකට මුහුණ දීලා තියෙන වෙලාවක තමන්ට මේ රටේ උපන් මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් මහ ජනතාවගේ බදු මුදලින් හැදුණු වැඩුණු කෙනෙක් හැටියට තමන්ගේ මාතෘභූමිය ගැන නිරන්තර අවදීන් ඉන්න, තමන්ගේ මාතෘභූමියේ යහපත වෙනුවෙන් කළ හැකි කොමක්ද ඉටු කරන්න, රටට ගොඩාක් ඈතින් කායිකව හිටියත් මානසිකව මේ රටත් එක්ක ඉතාම සමීපව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මම ඇත්තටම සුබ පතනවා රෙව්ස් FM සේවය වෙබ් රේඩියෝ වලට. මොකද මගින් කෙරෙන විශාල සේවය. ඒ කියන්නේ විශේෂයෙන් අපේ ලංකාවේ තියෙන වැදගත්ම අය අඳුනාගෙන ඒ අය මම හිතන්නේ මුළු ලෝකෙම දැනුවත් කිරීම තාම අවශ්‍යයි. කාලීන අවශ්‍යතාවයක් විදිහට මම දකිනවා. ඒ වගේම මම දිනෙන් දින මේක මෙම සේවයේ දිනුවෙන් දිනුවට යේවා කියලා ප්‍රාර්ථනා කරමින් සුභාශිංසන මගේ පිරිනමන. මම ශ්‍රී දාලා මාලිගාවේ ජීවත් නෙලමේ ප්‍රදීප් නිලංග ලෑද. මම හිතන්නේ ලෝකේම අතිශාල බෞද්ධ ජනතාවක් ජීවත් වෙනවා. ඒ වගේම මොන ලෝකෙ පුරාම ජීවත් වෙන අපේ ලාංකීය ජනතාව ඉන්නවා. ව්‍යාපාරික වෘත්තියක් වල යෙදিলা මම හිතන්නේ හැමෝම තමන්ගේ මව්බිම අගයනවා, දේශීය භාෂාව අගයනවා, දේශීයත්වය අගයනවා. නමුත් තම රටින් බැහැරව සිටීම සිතට හැමතිස්සෙම දැනෙන අඩුපාඩුවක්.
ඒ සියලු දේවල් මකා ගන්න. ඒ වගේම මෙවැනි මාධ්‍යයක් විශේෂයෙන් අද පරිගණකය කුඩා දරුවාගේ පටන් වැඩිහිටි මහලු සියලු දෙනාටම දක්වා වී තිබෙන අවස්ථාවක පරිගණකය මගිනුත් මම හිතන්නේ අද තාක්ෂණයේ දියුණුව මගින් මෙවැනි නාලිකාවක් එහෙම නැත්නම් විද්‍යුත් නාලිකාවක ශ්‍රවණ තත්වයක් ඔබට ලබා ගන්න හැකියාව ලැබෙනවා මේ රැප්ස් රේඩියෝ තුලින්. මම හිතන්නේ සිතා මම හිතන්නේ ලෝකවාසී සමස්ත ලෝකයේම ජීවත් වෙන ලාංකිකයන්ට මහත් වූ ශක්තියක් වෙනවා. ඒ නිසා මේ කටයුතු ආරම්භ කරන මේ සුබ අවස්ථාවට අපගේ සුභාශිංසනය ප්‍රථම කොටම පළ කරගන්න. ලංකාවට ආදරය කරන ලංකාවේ ගුවන්විදුලි නාලිකාවක් විදිහට අපේ රටට මගේ රටට ඔබේ රටට ආදරය කරන නාලිකාවක් විදිහට තමයි ශ්‍රී ලංකාවේදී VFM නාලිකාව විකාශය වන්නේ. එවන් වූ VFM නාලිකාවක් සමග රවුස් FM එකට ගනුදෙනු කරන්නට එහෙම නැත්නම් හෙට දවසේදී එකට වැඩ කටයුතු කරන්නට එකතු වීම සතුට කරුණක් බලාපොරොත්තු වෙනවා. VFM නාලිකාව වගේම රවුස් FM හරහාත් ඒ වගේම රවුස් FM ලෝකයේ හරහා මගේ රට ගැන මගේ මාතෘභූමිය ගැන මගේ දේ ගැන මගේ උරුමය ගැන ලෝකෙට කියන දේ කියන ඒ හරහා සිංහලෝ ලාංකීයෝ දමිලෝ හැමෝම වගේ මගේ රටට ආදරය කරන ඔබේ රටට ආදරය කරන මිනිසුන් කොටසක් ප්‍රජාවක් බවට පරිවර්තනය වෙයි කියලා විශ්වාස කරනවා. රවුස් FM යම් උත්සාහයක් ගන්න නම් මේ රටට මගේ රටට ඔබේ රටට යමක් කරන්න. ඒ දේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා.